අයිබෝන් වාසනාවන්ත සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. ඉතින් මේකට ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් බලන් සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරඟාවලිය ආරම්භ වුණු ඉතින් තරඟාවලිය ආරම්භ වීම සඳහා තවත් සතියකටත් වඩා ඉතාමත් අඩු කාලයක් පමණයි ඉතිරි වී තිබෙන්නේ. මේ මාස 17 වෙනිදා ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට නියමිත වී තිබෙනවා. ඉතින් මේවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ බංගලාදේශ ක්‍රිකට් ආයතනය විසින් තරඟාවලියට අදාළ ටෙස්ට් තරඟාවලියේ තරඟ දෙක ක්‍රීඩා කිරීම සඳහා වූ මූලික සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකින් 18 දෙනෙකු වෙනුත් මූලික සංචිතයක් සහ බංගලාදේශ ක්‍රිකට් ආයතන ක්‍රීඩකින් 16 දෙනෙකු වෙනුත් මූලික සංචිතයක් නම් කර තිබෙනවා. ඉතින් මෙම සංචිත දෙකෙන් ප්‍රබල වෙනස්කම් රැසක්ම සිදු වී තිබෙනවා. මේ අතරින් වැඩිපුරම වෙනස්කම් සිදු වූ සංචිතයේ විදිහට ශ්‍රී ලංකා සංචිතය සඳහන් කරන්න පුළුවන්. මොකද නවක ක්‍රීඩකයන් 5 දෙනෙකු මෙම සංචිතය සඳහා ඇතුළත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණේ දිමුත් කරුණාරත්නගේ සමු ගැනීම සහ ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස්ගේ මෙවර බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟාවලියෙන් අනතුරුව සමු ගැනීම ප්‍රකාශයට පත් කිරීම සමග තමයි මේ ආකාරයට ප්‍රබල වෙනස්කම් රැසක්ම සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව තීරණය කර තිබෙන්නේ. ඉතින් මෙම තරඟාවලිය පිළිබඳව මේ දිනවල නිරන්තරයෙන් අපේ නාලිකාව හරහා තොරතුරු ගෙන එනවා. ඒ වගේම මෙම වීඩියෝ වලට නිරන්තරයෙන් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අදහස් දක්වා තිබෙනවා මෙම තරඟාවලිය විකාශනය කරන නාලිකාව පිළිබඳව තොරතුරු විමසමින්. ඉතින් මේ නිසා අද ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට මේ දක්වා මෙම තරඟාවලිය විකාශනය කරන නාලිකා සම්බන්ධව ලැබී ඇති තොරතුරු පිළිබඳව වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරඟාවලියේ සජීවී තොරතුරු වීඩියෝ හරහා දැනගන්න අපේ නාලිකාවද subscribe කරලා තියාගන්න. අපේ නාලිකාව නිරන්තරයෙන් මෙම තරඟාවලියේ සියලුම යාවත්කාලීන වන තොරතුරු ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර 20 එක් දින සහ ටෙස්ට් යන තරඟාවලි ත්‍රිත්වයේම සියත ටීවී නාලිකාව ඔස්සේ නැරඹීමේ හැකියාව පවතිනවා. මේ වන විට ලැබී ඇති තොරතුරු වල සඳහන් වී තිබෙන්නේ සියත ටීවී නාලිකාව විසින් මෙම තරඟාවලිය විකාශනය කිරීමේ විකාශන අයිතිය ලබා ගැනීමට නියමිත බවටයි. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාලිකාව තුලින් මෙම තරඟාවලිය සම්පූර්ණයෙන්ම සජීවීව නැරඹීමේ හැකියාව පවතින ඉතාමත් සුපැහැදිලිව. මොකද ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟාවලි තුල විකාශනය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල YouTube නාලිකාව තුලින් නිරන්තරයෙන් සිදු කරන නිසා මෙම තරඟාවලියේදී සුපුරුදු පරිදි ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට එයින් නැරඹීමේ හැකියාව පවතිනවා. ඉතින් ඉදිරියේදී ඩයලොග් TV, පියෝ TV සහ තවත් නැරඹිය හැකි ක්‍රම රාශියක් පිළිබඳව තොරතුරු ලැබීමට නියමිත වී තිබෙනවා. එම තොරතුරු ලැබූ සැනින් අලුත්ම වීඩියෝ එකකින් නැවතත් ඔයාලත් එක්ක එකතු වීම බලාපොරොත්තු වෙන දැනට නවතිනවා. ක්‍රීඩා සිලි සුබ දවසක්.